ඔබත් ලංකාවේ අංක එකේ ස්ක්‍රීන් නෙට්වර් පර්ෆෙක්ට් මනි ට්‍රාන්සැක්ෂන් සර්විස් එකත් එක්ක එකතු වෙන්න. ඩොලර් 10 ඉඳන් සියලුම ඩිපොසිට් ඔබට ලබා ගන්න පුළුවන්. තිරේ තියෙන WhatsApp නම්බර එක කරා එකතු වෙන්න. පුරා වසර 5කට වැඩි අඛණ්ඩ සේවාව සහිත ලංකාවේ අංක එකේ සර්විස් එක. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝනේ. ඔන්න පොරොන්දු වුණ විදිහට ශ්‍රී ලංකාවට PayPal ලබා දුන්නට පස්සේ PayPal account එකක් හදාගෙන ඔයාලගේ ලංකාවේ තියෙන වීසා කාඩ් එකක් එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන් විදිහට account එකක් සම්පූර්ණයෙන්ම හරියට හදාගන්න විදිය සම්බන්ධයෙන් අද මම වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවා. අපි වාසනාවට 15 වෙනිදා අපිට ලබා දුන්නා PayPal සර්විස් එක 100%ක් ලංකාවට. අපි යනවා ඉක්මනටම මේ account එක හරියට හදලා ඇත්ත ඩීටේල්ස් දීලා කොහොමද ලංකාවට account එකක් හදාගෙන විදේශ රටවල් වලින් online වැඩ කරලා එමත්නම් drop shipping කරලා සල්ලි සෑහෙන්න දැන් ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ PayPal account එකක් හරියට හදාගත්තොත්. හරි යාළුවනේ, අපි යනවා ඉක්මනටම වීඩියෝ එකට කොහොමද මේ account එක හදාගන්නේ කියලා බලන්න. හරි මගේ යාළුවනේ, අපි යනවා ඉක්මනටම account එකක් හදාගන්න ශ්‍රී ලංකාවට ගැලපෙන විදියට ලිමිට් වෙන්නේ නැතිව. හරි යාළුවනේ, මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් PayPal වෙබ්සයිට් එකට එන ලින්ක් එක. ඇප්ලිකේෂන් එක කරා කෙලිම account එක හදන්න යන්න එපා. පොඩි දේවල් ටිකක් තියෙනවා, ටික අප්ඩේට් කරගන්න ඕනේ. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන ලින්ක් එක ටච් කරාට පස්සේ මෙන්න වගේ තැනකට එයි sign up for free කියලා. ඊට පස්සේ ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. account එකක් හදනකොට අපිට බලා ගන්න පුළුවන් personal and business කියලා purpose දෙකක් තියෙනවා. මෙතනින් අපි සාමාන්‍යයෙන් personal කියලා තමයි select කරගන්නේ account එකක් හදනකොට. හරි, ඊට පස්සේ ඔයාලට sign up for PayPal කියලා තියෙනවා. මෙතන ඔයාලට ඔයාගේ email එකක් දෙන්න පුළුවන්. ඊට කලින් ඔය පිලිපීන් වලට ඒ වගේම UK වලට පාවිච්චි කරලා PayPal හැදුවා නම් ඒ email පාවිච්චි කරන්න යන්න එපා මෙතනට. ඉතින් මෙතන අලුත් ඊමේල් එකක් දෙනවා නම් ගොඩක් හොඳයි ඔයාගේ. ඉතින් මේ විදිහට ඊමේල් එක දාගන්න your email කියන තැනට මෙන්න මෙතනට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ෆෝන් නම්බර් එකක් මෙතනින් ඉල්ලනවා. මෙතන මම දුන්නේ 070 කියන නම්බර් එකක්. මට ඉක්මනටම කෝඩ් එක ආවා. ධන 94 මුලට වැහිලා ඇති අනිවාර්යයෙන්ම. ඊට පස්සේ 0 අයින් කරලා 75 නම්බරය යන්න 0 අයින් කර 75 ඉතුරු අංක ටික ගහලා next කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට කෝඩ් එකක් එනවා. මට ඒ කෝඩ් එක ආයේ 070 කියන නම්බර්ස් වලට. ඉතින් අනිත් නම්බරය try කරන්න ඔයාලා. ආවේ නැති වුණොත් 071 එකක් පාවිච්චි කරන්න. දැනට මොකක්ද ලොකු ට්‍රැෆික් එකක් ඇති බොහෝ දුරට. ඊට පස්සේ next කරාට පස්සේ කෝඩ් එකක් කියනවා. ඒ කෝඩ් එක මෙතන confirm code කියන තැන ගහන්න එනවා. මේක ඔයා ඊට පස්සේ මෙතන අංක ටික ටයිප් කරලා ඊට පස්සේ ඔටෝමැටිකලිම මෙන්න මේ වගේ තැනකට ඔයා යනවා create a password. මෙන්න මෙතන password එකක් හදනකොට ඉංග්‍රීසි ඉලක්කම් අකුරු විශේෂ අක්ෂර වගේ දේවල් සාමාන්‍යයෙන් එකතු කරලා මෙතන password එක හදාගන්න. උදාහරණයක් විදියට capital simple L අකුරු දෙකක් ගැහුවා. ඊට පස්සේ ඉලක්කම් ටිකක් ගහන්න. ඊට පස්සේ අවසානට හැෂ් වගේ විශේෂ ලකුණක් යොදන්න. ඊට පස්සේ මෙතන ඇහැ ළඟ පොඩි ටච් එකක් දැම්මට පස්සේ දාන පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්න. ඊළඟට next කියලා ටයිම් මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට ඔයාගේ පාස්වර්ඩ් එක next කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා personal information make sure the your official identity එකට අනුව ඔයාගේ නිවැරදි තොරතුරු තමයි මෙතනින් ඉල්ලන්නේ. nationality එක ශ්‍රී ලංකන් කියලා දාගන්න. first name middle name last name. first name middle name last name වාසගම අයින් කරලා අපි නමක් කියන උදාහරණයක් විදියට අපි කියමුකෝ දමිත් අසංක රත්නායක. එයාගේ first name එක දමිත්, middle name එක අසංක, last name එක රත්නායක. ඔය විදිහට තමයි මේ name එක දාගන්නේ. පල්ලෙහා තියෙනවා date of birth කියලා. වයි අකුරු තුනක් තියෙන තැනට ඔයාගේ අවුරුද්ද දාන year එක. ඊට පස්සේ month එකට මාසය දාන්න. ඊට පස්සේ date එකට දිනේ. ඔය විදිහට මේක adjust කරගන්න. DD කියන තැනට දිනේ, MM කියන තැනට මාසය, YY කියන තැනට අවුරුද්ද. ඔය විදිහට adjust කරලා ඊට පස්සේ next කියලා type කරන්න. next කියලා touch කරන්න. next touch කරාට පස්සේ ඔයාගේ address line එක දාන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි address එකක් දානකොට address line 1 address line 2 කියලා දෙකක් එනවා. සාමාන්‍යයෙන් අපේ ගෙදරක අපි සාමාන්‍යයෙන් කියමුකෝ
75න් එක ඊට පස්සේ ඔයා දානවා අරලිය මාවත කියලා එක උඩ දාන්න ලයින් 1 කියන එක ලයින් 2 එකට දාන්න දිගන ඊට පස්සේ කැන්ඩි කියලා දාන්න. ඔය විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න. ඔයාගේ අංක ටික ෆස්ට් නේම් එකේ දාන්න. ඊට පස්සේ ඔයා ඉන්න ගම සහ ඔයාගේ ලර්න් එක ටික දාන්න දෙවෙනි එකේ. ඊට පස්සේ පල්ලෙහෙන් ඔයාට එයි පෝස්ටල් කෝඩ් එකයි සිටි එක දාන්න. සිටි එක අපි ළඟම නගරේ තමයි මෙතන ඇතුළත් කරන්නේ. නුවර නම් කැන්ඩි කියලා දැම්මා. පෝස්ටල් කෝඩ් එක Google එකට සර්ච් කරා. Google එකට ගිහිල්ලා කැන්ඩි පෝස්ටල් කෝඩ් කියලා දැම්මොත් මෙතන පෝස්ටල් කෝඩ් එක එනවා. කොළඹ නම් කොළඹ පෝස්ටල් කෝඩ් කියලා දාන්න. ඔයා ළඟම තියෙන නගරේ පෝස්ටල් කෝඩ් එක ඇඩ් කරන්න. ඊට පස්සේ agree and create account කියන තැන ටච් කරන්න. මේ ඔක්කොම ඩීටේල්ස් ටික හරියද බලලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තැනක් එයි your account has been created කියලා. මෙතන යට තියෙන not now කියලා bank detail මේ වගේ bank card එකක් ඇඩ් කරන්න ඕන නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. මෙතන මම නම් බෑන් කාඩ් එකක් ඇඩ් කරගෙන ගියා account එක හදනකොට මම ඇඩ් කරගත්තේ සම්පත් බැංකුවේ account එක. එතකොට කාඩ් එක තමයි ඇඩ් කරේ. අනිත් බැංකුව වල මට මතක විදිහට BOC එකයි HNB එකයි තමයි දැනට තියෙන්නේ. අනිත් කාඩ් කොහොමද දන්නේ? ඔයාලා ඇඩ් කරගත්තොත් මටත් මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් විදිහට පල්ලෙහෙන්. මම මෙතන දුන්නේ මගේ සම්පත් බැංක් එකේ කාඩ් එක ලින්ක් වුණා. හරි send payment කියන එක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්පේස් එකක් එයි. මෙතන කාඩ් එක ලින්ක් කරන්න තියෙනවා. ඩෙබිට් කාඩ්ද මාස්ටර් කාඩ්ද වීසාද සිලෙක්ට් කරන්න තියෙනවා. ටයිප් එක වීසා. ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ වීසා කාඩ් එකේ තියෙනවා වැලිඩ් කියලා. එතන තියෙනවා අවුරුද්දයි දිනයයි ඒ ටික බලන්න පුළුවන්. සිකියුරිටි කෝඩ් කියන තැනට ඔයාගේ කාඩ් එක අත්තට අරන් පිටිපස්ස හරවන්න. ඔයාගේ කාඩ් එකේ ඒකේ තියෙනවා අවසානට අංක 3ක්. එතකොට අන්න ඒක තමයි මේ සිකියුරිටි කෝඩ් කියන තැන තියෙන්නේ. මෙයාලා පෙන්නලා තියෙනවා. හරි යටින් බිලින් ඇඩ්‍රස් කියන එකට ඔයාගේ ඇඩ්‍රස් එක එතන ඔල්රෙඩි සිලෙක්ට් වෙලා ඇති. ලින්ක් කාඩ් කියලා අපි එතන ටච් කරාට පස්සේ ඔයාගේ බැංක් එකකින් ඔයාට මේල් එකක් එවයි. ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් කියනවනම් නෝමල් මැසේජ් එකක් දානවා. ඔයාගේ PayPal එක ඔයාගේ සම්පත් account එක PayPal එකට link කරා කියලා මගේ රුපියල් 360ක් වගේ කැපිලා තිබ්බා. ඉතින් ඒක කැපුණාට පස්සේ මේක ඔටෝමැටිකලිම link වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා වැදගත්ම දෙයක් කරන්න ඕනි මේ ඔයා දුන්නා account එක හදනකොට email එකක්. අන්නේ email එකේ ඉන්බොක්ස් එකට ගිහිලා බලන්න PayPal ලා ඔයාලට කන්ෆර්මේෂන් එකක් එවලා ඇති කන්ෆර්ම් කරන්න කියලා ඔයාගේ ඊමේල් එක. හරි. ඔයා මෙතනට ගිහිල්ලා ඊමේල් චෙක් කරලා බලන්න ඉන්බොක්ස් එකේ ඇති වෙල්කම් මේල් එකක් ඇති PayPal ලගෙන් මෙන්න මේ විදිහට ඇවිල්ලා යට තියෙනවා confirm my email address කියන එක. මෙතන ටච් කරාට පස්සේ මේක කන්ටිනියු වෙනවා ඊමේල් වෙරිෆයි වෙනවා. ඉතින් ඔය බේසික් දේවල් ටික තමයි account එක හදනකොට කරන්න තියෙන්නේ. අපි යනවා ඉක්මනට මේ account එකට ගිහිල්ලා account එක හදාගත්තට පස්සේ අපිට කොයි විදිහටද account එකට log වෙන්න පුළුවන් ඒ ටික බලා ගන්න ඉක්මනටම. හරි අපි යනවා. හරි මගේ යාළුවනේ ඔන්න දැන් අපි PayPal account එක ඇතුළට log වුණා. ඊට ඔයාලගේ card එක add වෙලා ඇති. එතකොට withdrawal option එක ඔයාලට දැන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. අතරම මේ PayPal එක ලංකාවට ලබා දෙන්න කටයුතු කරපු රජයේ සියලු දෙනාටම වගේම පෞද්ගලිකව මේ දේ සඳහා ගොඩක් දේවල් කරපු පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකාව තුල. ඉතින් ගොඩක් ස්තුතියි හැම දෙනාටම විශේෂම ඔන්ට වෙනිස්ලා විදියට මේක ලංකාවේ ලබාගත්ත ලොකු ජයග්‍රහණයක්. PayPal සර්විස් එක කියන්නේ ලෝකයේ තියෙන හොඳ ඔන්ලයින් බැංක් එකක්. මේ හරහා අපේ ලංකාවට දැන් ලීගලි විදියට ඩොලර් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙතන තියෙනවා send option එක තියෙනවා. ඒ වගේම මෙතන අපිට බලන්න පුළුවන් ඔයා මොකක් හරි වෙබ්සයිට් එකක වැඩ කරනවා නම් ඔයාට මේ PayPal එකේ ඊමේල් එක තමයි දෙන්න වෙන්නේ විත්ඩ්‍රෝ එක ලබා ගන්න. ඒ හරහා ඔයාට PayPal එකට money ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ විත්ඩ්‍රෝ කරනකොට 103ක fee එකක් add කරලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ.
ඉතින් ඔයාලට මේ සේවිස් එක ඇත්තටම ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනාටම ගොඩක් වැදගත් වෙනවා. ඔයාලට දැන් මේ account එක පාවිච්චි කරලා limit වෙන්නේ නැතුව මේ account එක පාවිච්චි කරගෙන යන්න පුළුවන් legally විදියට. ඉතින් මේ ඇප්ලිකේෂන් එකෙන් PayPal එක ගැන කතා කරොත් අපි ඉස්සරහට PayPal එකට සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් ටික රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා මේ PayPal එක ලැබෙනත් එක්කම. ඒ වගේම ඔය ගේම් ප්ලේ කරලා ඒ වගේම තව ගොඩාක් දේවල් කරලා සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් ගණනාවක් තියෙනවා PayPal එක හරහා. ඉතින් ඒවා අපි ඉස්සරහට රිවිව් කරන්න යනවා දැන් legally 100ක් බය නැතුව අපිට දැන් PayPal එක පාවිච්චි කරන්න පුළුවන් 18ට වැඩි ඕනම කෙනෙක් account එකක් හදාගන්න. මොකද සමහරක් වෙලාවට ID verification එකක් හරි address verification එකක් හරි ඉස්සරහදලි සමහරක් වෙලාවට આવොත් ඒකත් අප්ඩේට් කරන්න බලාගෙන හදන්න. අර කලින් කිව්ව විදිහට පිලිපීන් වලට account හදපු කට්ටියට ඉතින් පුළුවන් නම් ශ්‍රී ලංකාවේ විදිහට account එකක් හදාගෙන වෙන email එකක් use කරලා උතර ප්‍රශ්නයක් වෙන්නේ නැති ගොඩාක් දුරට මොකද legally විදිහට අපිට පුළුවන් එතකොට account එක පාවිච්චි කරන්න යන මොනවා හරි limitation එකක් ආවොත් අනිවාර්යයෙන්ම අපිට ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කරලා අපේම දෙයක් අප්ලෝඩ් කරලා වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. ඒක අපේම ID එකක් පාවිච්චි කරලා මේ account එකක් ක්‍රියේට් කරගන්න කියලා තියෙනවා. හරි. වීඩියෝ එක උදේන like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අතර මේ සර්විස් එක ලැබිච්ච එක රටක් විදිහට ලොකු ජයග්‍රහණයක් අපි සියලු දෙනාම ඒකට අප කැපවුණු සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා PayPal එකට සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් ටිකක් ඇප්ලිකේෂන් ටිකක් රිවිව් කරන්න. ඉතින් දැන් ඕන කෙනෙකුට මේ සම්පත් බැංකුව ලින්ක් කරන්න පුළුවන් BOC එකත් ලින්ක් කරන්න පුළුවන් HNB එකත්. ඔය කාඩ් ටික ලින්ක් කරන්න පුළුවන් දැනට දන්න විදිහට. ඉතින් මගේ අත්දැකීම විදිහට සම්පත් එක නම් එකෙන්ම ඇඩ් වුණා account එකට කිසි ප්‍රශ්නයක් නැතුව සම්පත් කාඩ් එක මගේ වීසා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරගෙන යන්න මොනවා හරි තියෙනවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් ඇප්ලිකේෂන් එක ඔයාලා ගන්න PayPal එකේ Play Store එකට ගිහිල්ලා ඉතින් වැඩ ටික කරගෙන යන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. තව කෙනෙකුට දැක ගන්න. ඉතින් මේ සේවිස් එක නැවතත් මම කියනවා ලංකාවට අපිට ලැබුණ නිසා සෑහෙන දේවල් ටිකක් අපිට රටේ ආර්ථිකයට ඉස්සරහට කරන්න පුළුවන්. ඩොලර් එකක් හරි ලංකාවට ගේන්න පුළුවන් ඕනම කෙනෙකුට දැන් මෙන්න මේ සර්විස් එක හරියට කරගෙන ලෝකේ තියෙන ගොඩාක් වෙබ්සයිට් ඒ වගේ වැඩ කරලා. හරි. වීඩියෝ එක හොඳ නම් like එකක් කමෙන්ට් එකක් දාගෙන ගිහලා එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.